Yo, what's up guys thing? I want to පිළිගන්නවා මාගේ YouTube channel එකෙන් ගෙන තවත් super interesting video එකකට friends ඔන්න අද play කරන්න යන්නේ Minecraft. ඉතින් friends Minecraft දාගත්ත PC එකට ඉතින් පොඩි අතලයක් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා ඉතින් friends අපි play කරලා බලමු. හරිද? ඉතින් friends Minecraft එක 1.16.4 කියන version එක තමයි දාගත්තේ. මොකද friends අනිත් versions ටික lag වෙනවා. මේ version එක විතරයි ටිකක් lag වෙන්නේ නැතුව මට play කරන්න පුළුවන් විදියට version එකකට තිබ්බේ. ඉතින් ඒ නිසා තමයි මේක දාගත්තේ. ඉතින් friends අපි මේ game එකට ආපු ගමන් game එකට යන්න කලින් sorry අර වචන කොට මම කරගන්න. ඉතින් friends game එකට යන්න කලින් කියන්න ඕනේ මගේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න කියලා මම ඉල්ලනවා. එහෙනම් friends අපි game එකට play කරමු. ඉතින් friends ඔයගොල්ලෝ game එකට ආපු ගමන් කරන්න ඕනේ single play අනේක. ඉතින් ඒ කියන්නේ option වත් quad game වත් මේ Minecraft realms වත් multiplayer වත් නෙමෙයි single play කියන එක තමයි යන්න ඕනේ. හරිද? ඊට පස්සේ friends ඔයගොල්ලෝ මෙතන තියෙන පල්ලෙහා create new world කියලා ඒක press කරන්න ඕනේ. press නෙමෙයි click කරන්න ඕනේ. ඊට පස්සේ friends මෙතන තියෙනවා new world කියලා world එකේ name එක backspace කරගෙන ඔයගොල්ලන් කැමති නමක් ගහ ගන්න ඕනේ. ඉතින් මම ගහ ගන්නම්. ඉතින් friends මම මෙන්න මේ විදිහට ගහගත්තා. මේක ඊට පස්සේ friends game mode එක survival තියන්න hardcore creative ඔයක ඔයගොල්ලන් කැමති. හරිද? මම නම් තියන්නේ survival hardcore creative මං කියලා තුනක් තියෙනවා. ඉතින් මම ඒක survival තියාගන්න. difficulty එක මං easy දෙන්නම්. තියෙන අමාරුම එක hello cheats මං ඒක නම් සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ off කරලා තියයි. නමුත් friends මං ඒක on කරනවා හේතුව අපිට එකෙන් පොඩි ආදරයක් ගන්න පුළුවන්. ඉස්සරහට හරිද? ඉතින් friends data packs තියෙනවා, game rules තියෙනවා. ඒවා එකක්වත් ඒ දෙක ඕනේ ඔයගලන්ට අවශ්‍ය නම් විතරක් data packs පාවිච්චි කරන්න පුළුවන්. game rules පාවිච්චි කරන්නත් හැකියාව තියෙනවා. ඊට පස්සේ friends generating structures on එකේ තියෙන්නේ world type එක difficult තියන්න පුළුවන්, super flat තියන්න පුළුවන්, large biomes තියන්න පුළුවන්. මේක නම් කියවන්න බෑ. single biome තියන්න පුළුවන්, caves තියන්න පුළුවන්, floating islands තියන්න පුළුවන්. අය difficulty එක කියන්නේ ඔක්කොම ඒ විදිහටම තියෙන එක තියන්න පුළුවන්. ඉතින් bonus chest එක මම off කරලා තියෙනවා. ඉතින් මේක on කරොත් අපිට පුළුවන් අපිට chest එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඒකේ පාන් අරමුණු තියෙනවා. හරිද? ඉතින් ඒව මම කිසිම දෙයක් මේක on කරන්න යන්නෙත් නැහැ. ඉතින් අනිත් දේවල් එකක්වත් වෙනස් කරන්න යන්නෙත් නැහැ. කෙලින්ම දෙනවා create new world. Okay friends ඉතින් world එකට ආපු ගමන් අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි oops ඉරගෙනද නෝදේ වෙනවා ඉතින් world එකට ආපු ගමන් අපිට මේ වගේ world එකක් තමයි බලා ගන්න පුළුවන්. ඉතින් friends මේකේ හැම දෙයක්ම මේකේ කොටු බලේ පුරනවා හැම දෙයක්ම කොටු. හරිද? හැම දෙයක්ම කොටු අම්මට ස්ටික් එකක් හම්බුණා. ඉතින් friends මේකේ ජීවත් වෙන හැම සතෙක්ටම මිනිහෙක් පාවේ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍ය villagers-ලා මෙන්න මේ සත්තු මේ හැම සතෙක්ටම කියන්නේ friends mobs-ලා කියලා. හරිද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් සමහර කට්ටිය game එක දැන් දන්න කට්ටිය හිතන් ඉන්නේ mobs-ලා කියන්නේ රැට අපිව කණ්ඩෙන රාක්ෂයෝ කියලා. නෑ. ඇත්තටම mobs-ලා කියන්නේ මේ කුකුල්ලෝ හෝ වේවා අර villagers-ලා හෝ වේවා අපිව රැට කන්න එන මිනිස්සු හෝ රාක්ෂයෝ හෝ වේවා මේ මං හෝ වේවා ඔක්කොම mobsලා friends. හරිද? ඉතින් friends කොහොමද skin එක හොඳයි? ඉතින් friends මම game එකට එන්න කලින් skin එකකුත් දාගෙන ආවේ. oops skin එකකුත් දාගෙන ආවේ. ඔව් බොරු නෙමෙයි. okay friends ඉතින් මේ වගේ skin එකක් ඔයගොල්ලෝ දාගන්න මැටින් එන්න පායකෝ කතාවක් කර ඉද්දී මේ වගේ skin එකක් ඔයගොල්ලන්ට දාගන්න අවශ්‍යයිද? එසේනම් පල්ලෙහාම තියෙන comment section එක ගිහිල්ලා comment එකක් දාන්න. අනේ මතක් කියලා දෙන්නකෝ කියලා. මොකද්ද? අනේ මතක් කියලා දෙන්නකෝ කියලා. skin එකක් දාන්න ඇති කියලා දාන්න.
කමෙන්ට් එකක්. ඒතර මම කියලා දෙන්න. හරි. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් මම අර allow cheats ඒක ඔන් එකේ තියන්න කිව්වා නේද ෆ්‍රෙන්ඩ්ස්. ඒකට හේතුව මෙන්න මේකයි. මම මෙන්න මේ වගේ යනවා මේ වගේ ස්පොට් ප්ලස් එකකට. දැන් ෆ්‍රෙන්ඩ්ස් මම නම් ඉස්සර මෙන්න මේවා මයින්ක්‍රාෆ්ට් ප්ලේ කරන්න ආවම මම කරන්නේ ඔඩේට. ඒ ෆ්‍රෙන්ඩ්ස් ඔයගලන්ට මේ ගේම් එක ලැග් වෙනවා වගේ පේනවනේ ෆ්‍රෙන්ඩ්ස් මට ප්ලේ කරද්දි ලැග් වෙන්නේ නැහැ. ඒක වීඩියෝ එකේ රෙකෝඩ් වෙද්දි තමයි ඒක ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. හරිද? හරි. මෙන්න මේ වගේ තැනක් කින් මොනවද ටිකක් ගලවගෙන පස්සේ මෙන්න මේ වගේ ගිහිල්ලා ඔන්න ඔය වගේ හෝම් ප්ලේස් කරලා ලොකුවට ගයක් හදනවා. නමුත් ෆ්‍රෙන්ඩ්ස් මම එහෙම කරේ මයින්ක්‍රාෆ්ට් ගැන කිසි දෙයක් දන්නේ නැති කාලේ. හරිද? මේ කන්න කවුරුත් නැහැ. කමන්නේ. හරි. හරිද? මයින්ක්‍රාෆ්ට් ගැන කිසිම දෙයක් දන්නේ නැති කාලේ ෆ්‍රෙන්ඩ්ස්. ඒ නිසා දැන් හැම දෙයක් වගේම දන්නවා. ඒ නිසා ෆ්‍රෙන්ඩ්ස් මම හිතුවා විලේජ් එකක් හොයාගන්න. ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මේ විදිහට ආපු ගමන් මෙන්න මේ වගේ බැටරි දැක්කොත් ඔකේ මරලා ගන්න ඕනේ. හරිද? මොකද විලේජ් එකක් හොයාගෙන යන අතරේ නිරාය වුණොත් නිදා ගන්න ඒකට බෙඩ් එකක් ඕනේ. මූ මරන්න කිව්වලා. දැන් තුන් වැඩි එකක් ගන්න. මට එකයි උන් මේ තමයි. තව සුදු පාට එකක් ඕනේ. දුඹ පාට එන්නේවා සුදු පාට. එන්න කිපා. හරියන ගමන් හම්බෙයි. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඒකට මම කරන්නේ ගොඩාක් දුර එක්ස්ප්ලෝර් කරපු ගියප් එක. විලේජ් එකක් හොයාගන්න. නමුත් ෆ්‍රෙන්ඩ්ස් අර allow cheats on කරපු එකකින් කරන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. මෙන්න මේ වගේ right shift එකට දක්වමු. වම් අත පැත්තෙන් start එකට උඩින් තියෙනවා ස්ලෑෂ් එකක් ප්‍රශ්නාර්ථ ලකුණක් 1. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඒක ප්‍රෙස් කරන්න. එතකොට අපේ cheat commands ගහන බාර් එක ඕපන් වෙනවා. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ ගහන්න ඕනේ locate කියලා. ඉතින් ඔයගොල්ලෝ L අකුර ගහපු ගමන් මෙතන locate කියන එක ආව. දැන් locate biome එක තමයි එල්ල තියෙන්නේ. ඉතින් locate එක දීලා space කරලා vi ගහපු ගමන් මෙතන එනවා friends village කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ tab press කරන්න. tab press කරලා enter දෙන්න. ඊට පස්සේ friends පේනවා blocks 249ක් away තියෙන්නේ. දුර තියෙන්නේ කියලා අඩෝ මේ මට මේ sheet එකේ හොයාගන්න පුළුවන්. ස්ටික් එක කොහොමද? කෝටුවෙන් ගහලා උගේ කරේ කවුද? එලවන්න බෑ. හරි. හරිද ෆ්‍රෙන්ඩ්ස්? මේ පැත්තට යන්න. හරි දැන් මම ෆ්‍රෙන්ඩ්ස් එතන ඉඳන් මෙහෙට ටිකක් ආවා. හරිද? ඇවිල්ලා දැන් ෆ්‍රෙන්ඩ්ස් ආයෙත් අර ස්ලෑෂ් එක ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරලා අප් ඇරෝ එක තියෙන්නේ. අන්න ඒක ප්‍රෙස් කරනවා. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් අපි අර කලින් ගහපු මේක මෙතෙන්ට වැඩෙනවා. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් ආයෙත් එන්ටර් දුන්නාම 253ක් තියෙනවා. ෆ්‍රෙන්ඩ්ස් ඔයගලන්ට ආයෙ ස්ලෑෂ් ප්‍රෙස් කරලා බලන්න පුළුවන්. මේ දෙකට කලින් ආපු එකට වඩා මේක අඩු වෙයි කියලා. දැන් ෆ්‍රෙන්ඩ්ස් මම මේක බැලුවොත් මේක කලින් ආපු එකට වඩා වැඩි. ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් මේ පැත්තට නෙමෙයි යන්න ඕනේ. මේ පැත්තට නෙමෙයි යන්න ඕනේ මේ පැත්තට. ඒ නිසා ෆ්‍රෙන්ඩ්ස් මම මෙන්න මේ පැත්තට යන්න. හරිද? අපරාධ පිටින් ගාගෙන ඉගඩුනේ. හොයෝනේ. මේ පැත්තට තමයි යන්න ඕනේ. බැටළුවා මරලා අපි ආයෙත් කමාන්ඩ් එක ගහලා බලමු. මරියාන් ටක් කරලා මරියාන් ටක් කරලා අඩ පල්ලහට එන්න පාය කොමරියන් පොර. හරි අවුලන්නේ. ඕකේ ෆ්‍රෙන්ඩ්ස් දැන් මම මෙතන ඉඳන් ආයෙ පාරක් අර ගහලා බලන්න. 271යි 249 නේ තිබ්බේ ෆ්‍රෙන්ඩ්ස් අතන ඉඳන්. ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් මේ පැත්තරත් නෙමෙයි. ඒ කියන්නේ එතන ඉඳන් ගහලා මේ පැත්තට ආවත් නෙමෙයි අර පැත්තට ගියත් නෙමෙයි. අපි මේ පැත්තට ගිහලා බලමු. මේ පැත්තට ගිහලා බලමු. එතකොට අඩු වුණොත් ගොඩ. අම්මට සිරි මම මේ වැඩ වගේ යන්නේ ගහක්වත් කපා ගන්න නැතුව නේ බා. හරි මම මේක කපා ගන්නම් යන්න අතරතුරේ. ඕකේ. බඩගිනි. ඕකේ කැමත් ඉවරයි බඩගින්නත් ඉවරයි. දැන් ෆ්‍රෙන්ඩ්ස් මම ආයෙ පාරක් අර ගහලා බලනවා. blocks 131යි මං කිය ෆ්‍රෙන්ඩ්ස් ඒ කියන්නේ මේ පැත්තට තමයි අපි යන්න ඕන කරන්නේ. හරිද?
දැන් ෆ්‍රෙන්ඩ්ස් මම පොඩි වැඩක් කරගන්නවා. press කරනවා. press කරලා ෆ්‍රෙන්ඩ්ස් අපි ඉන්වෙන්ටරි යන්න පුළුවන් play inventory සහ player craft එක තියෙන තැනට. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් ඕක ලොක් ටික අරන් මෙතනින් තියෙනවා. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් left shift එක press කරගෙන right left click press කරොත් අපිට සම්පූර්ණයෙන් work planks ගන්න පුළුවන්. shift එක press කරගන්න ඕනේ නැහැ work planks ගන්න. shift එක press කරගන්න කිව්ව ඔක්කොම එකපාර ගන්න. හරිද? ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් මම මෙන්න මේ විදිහට මේකෙන් ටිකක් අරගෙන මම මේ සම්පූර්ණ play craft එකේ ස්ලොට් 4ම පිරෙන්න දානවා work planks. හරිද? ඊට පස්සේ output එක ඉදිරිය මම ගන්නවා crafting table එක. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් මම මේ crafting table එක දාලා ටිකක් දුර ගියාට පස්සේ එකෙන් වැඩක් ගන්න. හරිද? තර නෙමෙයි. මේ පැත්තට ගිහලා බලන්න. ඔව් 109 මෙහෙට අඩු වුණා. අම්මට සිසි. හිරාවටම ගියපන්කෝ. මෙන්න තියෙනවා බඩු. එලින්ම ගඩු පිටින් හොරු ඉන්නවා. අඩෝ සිරාවටම මේ ෆ්‍රෙන්ඩ්ස් ඕගලන්ට පේන හැම චලනය වෙන හැම පාන තියෙන දෙයක්ම මොබ්ස් හරි. මොබ් වැරදිලා තුලෙදිකට ඇවිල්ලා මුට ගහන්න එපා. එයින්ද? එම් බලන්නේ නෑ. දෙක නෝන හරිනා. උන් මට බලලා හැරමල් ෆ්‍රෙන්ඩ්ස් කවදාවත් උට ගහන්න යන්න එපා. මොකද ඔයගලන්ට අඬක් නැතුව තමයි ගෙදර යන්න වෙන්නේ. දැන් ෆ්‍රෙන්ඩ්ස් මම මෙතන තියෙනවා crafting table එක press කරා. right click කරලා ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් මම ආයෙත් ඒක ටික් කරනවා. right click. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් මෙතන තියෙනවා crafting පොත. ඊට පස්සේ ෆ්‍රෙන්ඩ්ස් මම මේ ඇඳ ක්ලික් කරලා ඇඳක් හදා ගන්නවා. okay. දැන් තමයි බිය කරු. බිය කරු. යකෝ මු ඇඟට කලගන්නද වට කියන ඊවලන් ෆ්‍රෙන්ඩ්ස් අපි කොච්චර ගහලාද කියලා මේක නම් මේ රතු පාට වෙච්ච එක නම් මම නිකන් ස්පෙදෙනි කියන්නේ දෙනවා මුන්දි ගන්න දැන් ෆ්‍රෙන්ඩ්ස් අපි ගොඩාක් වන්දි බොක්ක ඕකේ දැන් ෆ්‍රෙන්ඩ්ස් අපිට ගයක් හදන්න ඕනේ පොට්ටක් හොයාගන්න ඕනේ ඒ නිසා wow ෆ්‍රෙන්ඩ්ස් මේ හිම තියෙනවා ස්ප්‍රූස් වුණට කරන කියලා ස්ප්‍රූස් කන කැලෑවක් මේ පැත්තේ ඒ කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් අපි ගේ හදමු අර පැත්තේ හරිද මොකද මම මේ ගේ හදන්න කැමති නෑ ඒරුණොත් එහෙම ඉතින් යට වුණොත් විලේජ් එකෙන් ඒ පැත්තේ බෑ අපි අර පැත්තේ හද අර සොම්බි කෙනෙක් ගහනක් වුණා පස්සෙන් එනවනම් එන්න කිපා මට පාඩුවක් ඒ රොටන් ෆ්ලෙෂ් හම්බෙනවනේ අන්න මේක මෙතන කේව් වැඩි හරිද ෆ්‍රෙන්ඩ්ස් මේ පේන්නේ ෆ්‍රෙන්ඩ්ස් ඔයගොල්ලෝ මවුස් එකේ කීබෝඩ් එකේ සවුන්ඩ් අතෝ පඩිපලක් නේ සිරාවට පඩිපලක් වගේ දැන් සාමාන්‍යයෙන් ඔය පඩිපල දාලා තියෙන මයින් ෂාෆ්ට් එක අයියෝ සල්ලි යකෝ මට හෙල්ත් එක නෑ මේ අංග බාරක නෑ බුටි කනවා යකෝ අර පැට් එක කින්නු අයියෝ යමන් අර පැට් එක කින්නුගේ සවුන්ඩින් කින්නු සම්බා අංග බාරක නෑ මරුණොත් ඉවරයි අම්මා යකෝ මෙතනදි මැරලා තියෙන්නේ මන්නේ කම් අම්මා
මම පක්කා රෙස්පොන්ස් පොයින්ට් එක දැම්ම ෆ්‍රෙන්ඩ්ස් අද සූම් ආවම ඒක හොඳට නිකන් මේ නිසා මට අග්ගා කැමති යකෝ මේ දැන් දිවෙනවා ඉස්සෙල්ලා මම බලන්න හරියා මට කැමති කම් ඊට පස්සේ හරියන් යකෝ ඕකේ හතරක් තියෙනවා මම බෙඩ් එක යන තැන අරන් යනවා හරිද අපි ගේ හදමු යකෝ මේ නෑනේ බං හරියට ගේ හදන්න ආයි කකුල බෝ උඹලගේ කට්ටිය මම මැරුවා බං කලින් ඒ නිසා උඹ ඕන්න ගේ හදන්න හොඳ ස්පොට් එකක් නෑනේ බං මේක මේ පැත්තේ පිට ඕකේ උනේ මම මේ එකවතරනේ කරගෙන එහෙම දැන් ඕනේ දෙරෙන් නිසයි කිව්වේ මොකද ප්‍රශ්න කමන්නේ ෆ්‍රෙන්ඩ්ස් මම මෙන්න මෙතන ගේ හදන්න තීරණය කරා ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මෙතන සම්පූර්ණ ෆ්ලැට් කරන්න ඕන ලේස් බයි ලේස් මම ගන්නේ ඕ දෙකයි මේ ලේස් දෙක විතරයි තියෙන්නේ ඔය ලේස් දෙක මම අයින් කරනවා හරි ඒ නිසා මම මෙතනින් තියනවා බෙඩ් එක ඉතින් ක්‍රාෆ්ටින් ටේබල් එක තියෙන ෆ්‍රෙන්ඩ්ස් මම හදනවා ස්ටික් මට කලින් නේ හදන්න තිබ්බේ ඔවුලක් නේ දැන් ෆ්‍රෙන්ඩ්ස් මම ස්ටික් වලට දාගන්න පිකෙක්ස් එකක් දැන් මල්ලි මට ගල් ටිකක් ඕනි මොන ගල්ද බං මේ මෙතන ගේ හදන එක අවුලක් නෑ ෆ්‍රෙන්ඩ්ස් හරිද කොයි බං මගෙන්ද මෙතන මේ ටිකේ තමයි ගේ හදන්නේ හරිද එතකොට සාමාන්‍ය මේ වගේ මේක සම්පූර්ණ ෆ්ලැට් කරන්න මෙතන තියෙන ඩර්ට් තියෙන්නේ ඔය අරන් මේ බේස් එක සම්පූර්ණ ටිකක් ලොක් කරගන්න ඕනේ මේ පැත්තේ ලේස් බයි ලේස් දාලා ටිකක් ලොක් කරගන්න. ඒතර ෆ්‍රෙන්ඩ්ස් මට විලේජ් එකක් පේනවා. විලේජ් එකත් ළඟමයි ගේ හදලා තියෙන්නේ. හරිද? අනේ සයිති ෆ්‍රෙන්ඩ්ස් මොකද හිතන්නේ ආද වීඩියෝ එක ගැන? ඉතින් හොඳයි නම් පල්ලෙන් කමෙන්ට් කරන්න. අනේ ෆ්‍රෙන්ඩ්ස් අපි ඊළඟ වීඩියෝ එකේ ස්ටෝන් ටූල් වලට මාරුවෙමු. කැමත් හොයාගන්න ඕනේ. මගේ පිටිපස්සේ කෑම ගොඩායි හරි ඔලන්නේ ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඊළඟ එපිසෝඩ් එකේ අන්න අරුන් ටික නැති වෙලා තී සමහරක් විතර ෆ්‍රෙන්ඩ්ස් මම ස්ටෝන් ටූල් වලට ඕෆ් ද කැමරා මාරු වෙලා මෙතන තියෙන ලේස් දෙක සම්පූර්ණයෙන්ම අයින් කරලා අර ගහත් කපලා බේස් එක කට්ටියක් ලොකු ෆ්ලැට් බේස් එකක් විදිහට මම හදලා තියෙන්නේ ඉතින් තියෙනවා ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මොකද හිතන්නේ අද වීඩියෝ එක ගැන හොඳ නැත්නම් පල්ලෙන් කමෙන්ට් කරන්න එන ෆ්‍රෙන්ඩ්ස් ස්ටාර්ට් මේ වගේම අද වීඩියෝ එක කිව්වම වෙන්න ඕනේ නම් මේ වගේ වීඩියෝ දානකොට ඔයගොල්ලෝ ගාවට මේක ගෙන්න ගන්න ඕන නම් ෆලලා තියෙන subscribe button එක සුදු පාටට අන්නේ ක්ලික් කරන්න ඊට පස්සේ මතුවෙන bell icon එක ඕල් කරලා තියාගන්න එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් ස්ටාර්ට් මේ වගේ වීඩියෝ එකකින් හැම එකම මම අදට ඔයගොල්ලෝ ගන්න සමු කරනවා සුබ දවසක් හැමෝටම